බුද්ධාභිවන්දන සකල සත සසරින් තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනෙකටම මෙත් රූප වාහිනිය ඔස්සේ අපි සූදානම් වෙන උතුම් ධර්මානුශාසනාව ඉතාමත් කල්යාණ මිත්‍රත් වෙන ඔබට එක්කාසු කරා. දේශනාව හැම දිනකටම ධර්මා බොහෝදී පිණිසම උපකාරක ධර්මයක් මේවයි ප්‍රාර්ථනා කරමින් පෙන්කමට పూర్වයේ ඒ ලෝකයට කලාතුරකින් පහළ වෙන සුන්දර මනුෂ්‍ය රත්නයට අපිට සරණ යනට අවස්ථාව ලැබුණේ අපගේ ශාස්ත්‍රූවරයන් වහන්සේට පළමු කොට নমස්කාරයම වේවා. ශාස්ත්‍රූවරයන් වහන්සේ විසින් දේශනා කළ නිර්මල තථාගත සම්බුද්ධ පරියාප්තියටද নমස්කාර වේවා. අද දවසේ දේශනාව සුමුදුරුව මෙහෙවන්නට ධම්සභා මණ්ඩපයට පින්වන්ත ගෞරවනීය වැඩම කරවීම ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී වන්දනීය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර අපගේ කල්යාණ මිත්‍රවරයන් වහන්සේ උන්වහන්සේටද අපගේ নমස්කාරය වන්දනාව වේවා. අද දවසේ උතුම් ධර්මානුශාසනාව මෙත්‍රූප වාහිනිය ඔබට එක්කාසු කිරීම පිණිස විකාශන දායකත්වයන් ගැන කටයුතු කරන පින්වන්ත පිරිස මහරගම පතිරගොඩ පාරේ අංක 169 6B ලිපිනේ පදිංචි තුෂාරි ප්‍රියදර්ශනී මහත්මිය තුළු පවුලේ පින්වන්ත පිරිස ඒ හැම දිනාටම ධර්මා බොහෝදීම සැලසෙත්වයි ප්‍රාර්ථනා කරමින් පළමුව බුදුරජාණන් වහන්සේ විශේෂ සූදමල් වට්ටියේ පූජා කරමින් ඉන් අනතුරු දේශකයන් වහන්සේ විශේෂ දහත් ආරාධනා කරමින් ධර්මානුශාසනාව වෙනුවෙන් අපි හැම දිනාම ඊටාම ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. පන්සිල් සමාදන් වීමට සූදානම් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වදතම් පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ තං සුගතං සරණත්ත මුපේමිති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙත් සදහම් විකාසය ඔස්සේ විකාශනය කරන අපේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ මහරගම පතිරගොඩ පාරේ නම්බර 169 6B ලිපිනේ පදිංචි තුෂාරි පියදර්ශනී මහත්මියගේ අගෝස්තු 3 වන අද දිනට යෙදී තිබෙන පුණ්‍යවන්ත ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්ට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. තුෂාරි පියදර්ශනී මහත්මියට උතුම් බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සතර දලදා වහන්සේගේ රැකවරණයෙන් නිදුක් බව සැලසේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා, දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම තුෂාරි පියදර්ශනී මහත්මණියගේ ආදරණීය මෑණියන් වන එච්.කේ. අනුලාවතී මෞතුමියගේ 84 වන පුණ්‍යවන්ත ජන්මදිනයේ අගෝස්තු මාසේ 4 වන දිනට හෙට දිනට යෙදී තිබෙනවා. අපි මෑණියන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ද්‍රෝණයක් සර්වක්ක ධාතුන් තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලයෙන් අනුලාවතී මෑණියන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, අම්මාට දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා. ඒ වගේම තුෂාරි මහත්මණියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ජයන්ත ගුරුසිංහ මහත්මයාගේ පුණ්‍යවන්ත ජන්මදිනය අගෝස්තු මාසේ මේ මාසේ 19 දිනටදී තිබෙනවා. මේ ජයන්ත ගුරුසිංහ මහත්මයාටත් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදේ ලැබිලා නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායු සම්පන්නිය ජයන්ත මහත්මයාටත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අගෝස්තු 1 වෙනි දිනට ජන්මදිනයේ ඇති සහෝදරයා වන චමින්ද වෙල්ලප්පුලි මහත්මයාටත් බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් දීර්ඝායු සම්පන්නියම ලැබේවා. මිය පල්ලව සපත්වන් තේදුණු කේ ජයසේන පියාණන්ට, වික්ටර් ගුරුසිංහ පියාණන්ට, මාගට බොතේජු මෑණියන්ට, අශෝක වතුරේගම සහෝදරයාට, ඉන්දුනිල් කුමාර සහෝදරයා සහ දෙපාර්ශවයේ මිය පල්ලව සපත්තුණු සීකටයුතු සියලු ඥාතීන්ටත් පින් දීලා පින්කමට උදව් කළ උපකාර කළ මේ හැමදෙනාගේම නමින් මිය ගිය ඥාතීන්ටත් පින් දීලා අපි හැමදෙනාටත් මේ ධර්ම ශ්‍රවණමය කුසලය නිවන් මගට නිවන් දොරටුවක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. බොහෝම සන්තෝෂ භාවයට පත් වෙන්න ඕනේ. උපන් දිනයක් වගේ වෙලාවකදී මේ වගේ ලස්සන පින්කමක් කරලා තමන්ටත් තමන්ගේ ජීවිතයටත් ආරක්ෂාව රැකවරණය සලසා ගන්න ලැබීම ජීවිතයේ ලද ලොකු ලාභයක් වාසනාවක් කොට සලකන්න ඕනේ. ඒ නිසා පීඨ ගැළපෙන මාතෘකාවක් ධර්ම දේශනාවට තෝරාගත්තේ මුලින් ඇහුණු දේශනා කළ ගාථාව පින්නතුන්ට පාඩම්. මේ ගාථාවලට කියන්නේ පින්නතුනි චත්තමානවක ගාථා.
අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ අහවර වෙන්න කලින් ගාථා 3ක් කියලා එළියට බැස්ස පින්නතුන්ට මතකයි. බැස්සෙත් මහපාරට. මහපාරේ එන යන අපිට ළමයින්ට ආරක්ෂාවක් රැකවරණයක් පින්නතුනි තියෙන්න ඕනේ. තුන්වෙනි ගාථාව කියන්න හම්බෙන්නේ අපි ඉස්කෝලෙන් එළියේ. ඒ තරමට අපිට හදිස්සිය යන්න ඉස්කෝලේ. ඉතින් කොහොම හරි පින්නතුනි මේ ගාත තුනේ මතක තියාගන්න පුදුම රැකවරණයක් ආරක්ෂාවක් පින්නතුනි තියෙනවා. ඉස්කෝලේදී විතරක් නෙවෙයි යන්නේන ගමන බිමිනදී පවා පින්නතුනි වචනෙන් හරි සිතින් හරි තොලපට වලින් හරි මුමුණන්න පුළුවන් නම් ඒක මතක තියාගන්න ඕනේ පුදුම ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. මතක් වෙච්ච වෙලාවෙ මේ කියන්නේ මේ චත්තමානව ගාථා ඉස්කෝලවල වල ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ පින්නතුනි කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. ඔය දැන් තියෙන තැන නෙවෙයි පිස්සල තිබුණු පිටකොටු වෙන්නේ. කියන්නේ කියලා කිව්ව වෙන කවුරුවත් නෙවෙයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකවරු පින්නතුන්ට මතකයි. එදා හිටපු පළවෙනි විදුහල්පතිතුමාගෙන් ආනන්දේ අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකවරු ඉල්ලීමක් කළා මහත්තයා මේ ළමයි ඉස්කෝලේදී සෙල්ලම් කළ දුවල පැන නටල කියලා දාඩිය දාගෙන පෙරාගෙන බහින්නේ මහපාරට මහපාරිදල ගෙදර යනකම් මහත්තයා ළමයින්ට ආරක්ෂාවක් තියෙන්න ඕනේ රැකවරණයක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ තෙරුවනේ ආරක්ෂාව රැකවරණේ පතා ළමයින්ට කියන්නේ චත්තමානව ගාත කියලා ඉස්කෝලෙන් එළියට බහින්න කියලා. මහත්තයා ආනන්දෙන් පටන් ගන්න ඊට පස්සේ හැම ඉස්කෝලෙකම කියයි කියලා. අද ආනන්දෙන් පටන් ගත්තේ අද බෞද්ධ සෑම පාසලකම පින්නතුන් දන්නව චත්තමානව ගාත කියලා තමයි ළමයි පින්නතුනි එළියට බහින්නේ. ඉතින් මේ කියන්න ඕනකම තිබුණේ මොකුත් නෙවෙයි. අපිත් ඒ කාලේ කිව්වා ඇත්තොත් ඒ කාලේ කිව්වා. නමුත් තේරුමක් දන්නේ නැහැ. තේරුමක් දන්නේ නැහැ. පින්නතුනි අපිත් කිව්ව ඇත්තටම තේරුම දන්නේ නැහැ. අර්ථය දන්නෙත් නැහැ. දේශනා කළේ කවුද කියලා දන්නෙත් නැහැ. දේශනා කළේ කාටද කියලා පින්නතුනි දන්නෙත් නැහැ. නමුත් අද මේ දේශනාවේදී අපිට ඔක්කොම කරුණු ඉගෙන ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මේ තමයි ආරම්භය පින්නතුනි කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. එතකොට බුද්ධ කාලේ මේක කියන්න හේතුන පින්නතුනි කාරණාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ මේ ගාථා තුන දේශනා කළේ වෙන කාටවත් නෙවෙයි චත්තමානව කුමාරයාට. ඒකේ ආරම්භය කියන්නම් ඉන්දියාවේ සේතව්වේ නගරේ අම්ම කෙනෙකුටත් තාත්තා කෙනෙකුටත් දාව මේ ලෝකේ ලස්සන පුතෙක් ඉපදුනා. නම චත්තමානවක. කීකරු ළමයෙක් හැබැයි ටිකක් විනෝදකාමී. ඒ දේශනාවේ නම් කියන මේ ළමයා එළියට බහිනකොට වීණාවක් අරගෙන තමයි එළියට බහින්නේ. ඒ කියන්නේ සින්දුවක් කීකේ තමයි වීණාවත් වාදනය කර පාර යන්නේ. ආවාට ගියාට නෙවෙයි බොහොම සංවරශීලීව කරන වැඩ. ඒ කියන්නේ පාළුව තනිකම යන්න දුර ගමනක් ගියොත් මෙයා ඉතින් සින්දුවක් කීකේ තමයි යන්නේ. දේශනාවේ කියනවා මේ ඔළුවේ බැඳ ගන්න බොහොම ලස්සනට ජටාව. ඊට පස්සේ උතුරු සළුව උරස් දෙකේ දෙපැත්තට පිටනතුනේ දා ගන්නවා. දැන් අපි අම්මලා සිල් ගන්නකොට දාගන්න එක උරයකටනේ. එයා මේ උරස් දෙකේ දෙපැත්තටම දාගන්න උතුරු සළුව. එහෙම තමයි ගමනක් පිට. සමහරව ඉන්නවනේ පින්න. එළියට බැස්සොත් ලස්සනට ඇදලා යනවා. ටවුමට ගියත් සමහරව ලස්සනට පින්නතුනේ ඇදලා කියලා තමයි එළියට බයි. ඉතින් මෙයත් ඒ වගේ කෙනෙක්. කොහොම හරි අවුරුදු 16ක් වෙනකම් චත්තමානවක මූලික අධ්‍යාපනය පින්නතුනේ ඉගෙන ගත්තා. දැන් අවුරුදු 16යි. 16ක් වෙනකොට චත්තමානවක අම්මයි තාත්තයි ගිහිල්ලා බාර දුන්න පින්නතුනි විශ්වවිද්‍යාලයකට. ඒ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ මේ උක්කට්ටා නගරේ. ඒකේ තියෙනවා විෂය ධාරාවන් 80ක්. කීපයක් තෝරගෙන තමයි ඉගෙන ගන්න ඕනේ. එහි ප්‍රධාන කුලපති තුමා තමයි පොක්කර සාති බ්‍රාහ්මණයා. එයා නිකන් කෙනෙක් නෙවෙයි පින්නතුනි සෝවාන් වෙච්ච කෙනෙක්. පොක්කර සාති බ්‍රාහ්මණයා. හොඳ කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක්. ගිහිල්ලා බාර දුන්නා. හැබැයි මේ විශ්වවිද්‍යාල ලොකු විශ්වවිද්‍යාලයක් නිකන් උගන්වන්නේ මේකේ. උගන්වන්නේ සල්ලි වලට. චත්තමානවක බොහොම දුප්පත් ළමයි. අම්මත් දුප්පත් තාත්තත් දුප්පත් මේ දරුවත් දුප්පත්. හැබැයි ඒ කාලේ දුප්පත් කියලා අහක් කලේ නෑ අයින් කලේ නෑ. පින්නතුනි සිරිතක් තිබුණා. ඉගෙන ගන්න ගෙවන්න සල්ලි නැත්තම් මොකද මේ ගුරුවරයාට ආවතේව කියන්නේ වත්පිළිවෙත් ඔක්කොම කරන්න ඕනේ. ඒ කියන්නේ පොතපත පෑන පැන්සල ගුරුවරයාගේ වතුර ටික පන්ති කාමරයේ සුද්ධ බුද්ධ කරන මේජ සුද්ධ කරන්නේ ඔක්කොම කරන්න ඕනේ මේ ළමයා. චත්තමානවක පවුල එකම දරුවනේ. අම්මයි තාත්තයි දුකටයි සැපටයි දෙකටම හරියන්න හැදුවා. ඒක හොඳයි. මොකද එක ළමෙක් ඉන්නව නම්
ඒ ළමයා හැම දෙයකම ඔරොත් දෙන විදිහට හදන්න ඕනේ. මොකද ඒ ළමයාට තව සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නව නම් අම්මා තාත්තා නැති කාලෙක දුක දරන්න පුළුවන්. ඒ දන්නවනේ මට සහෝදරයෙක් සහෝදරියක් තියෙනවා. එකම ළමයා අම්මා තාත්තා ඉන්නකම් හොඳයි. අම්මා තාත්තා නැති වෙනකොට ඒ එකම ළමයාට දුක දරන්න බැරි වෙනවා පින්නතුනේ. එහෙම අවස්ථා ඕනෑතරම් පින්නතුනේ සමාජයේ තියෙනවා. ඉතින් කොහොම හරි පින්නතුනේ එකම දරුවනේ දුකටයි සැපටයි දෙකටම හැදුවා. ගෙදර වැඩ පුළුවන්, අතුපතු ගන්න පුළුවන්. ඔක්කොම පුළුවන් චත්තමානවකට. ඉතින් විශ්වවිද්‍යාලේ මේවා පින්නතුනේ මෙයාට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් චත්තමානව ගුරුවරයාට ආවතේ වත්පිළිවෙත් ඔක්කොම කරනවා. සල්ලි නෑනේ. ඒ සල්ලි ඔක්කොම හිලව් වෙන්නේ පින්නතුනේ අර කරන වත්පිළිවෙත් වලින්. අවුරුදු 7ක් චත්තමානවක මේ විශ්වවිද්‍යාලේ හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන හවර වෙලා දවසක් කියනවා පොක්කර සාති ගුරුතුමනි මං ගෙදර ගිහිල්ලා අම්මයි තාත්තයි වන්දනා කළෙන්නද කියලා ඇහුවා. ගුරුතුමා කිව්වා හොඳයි. හැබැයි මං ඔබතුමාට නිකන් නෙවෙයි මම යන්නේ සිහිවටනයකොත් හදාගෙන තමයි ආපහු එන්නේ කිව්වා. කාටද? ඔබතුමාට. මේ මට සිහිවටන මොකුත් ඕනේ නැහැ. අම්මා තාත්තට කරදර කරන්න එපා වුවට. ඉතින් ඔබතුමා නිකන් ඉගෙනුවේ මට. ඉතින් නිකන් ඉගෙනුවට ආවතේව කළා නේවට හරියන්නේ. කරදර කරන්න එපා අම්මා තාත්තලාට එහෙම මට මොකුත් තෑගි බෝක ඔය සිහිවටන මට මොකුත් ඕනේ නැහැ. ඔයා හොඳට ඉගෙන ගත්තානේ. ඔයා මට ලොකුම තෑග්ගක් ඔයා. දැන් මම මොකනවා හදාගෙන ඉන්නම් කිව්වා. ඒ ගුරුතුමාට මොකුත් ඕනේ නැහැ. අම්මයි තාත්තයි වන්දනා කළා ආපහු විශ්වවිද්‍යාලයට එන්න කිව්වා. දැන් ගුරුතුමාට වැඳලා උක්කට්ටා නගරේ විශ්වවිද්‍යාලයෙන් පිටත් වුණා චත්තමානව කොහෙටද? ගෙදරට. දැන් ඉගෙනගෙන ගෙදර ආවා. ඇවිල්ලා කියනවා අම්මේ මං හොඳට ඉගෙන ගත්තා. හැබැයි මට අම්මේ ආපහු යන්න ඕනේ. මට අම්මටයි තාත්තටයි පුළුවන් නම් මට මොකක් හරි සිහිවටනයක් හදලා දෙන්නකෝ ගුරුතුමාට. සිහිවටනයක්? අනේ පුතේ ඒ වගේ උසස් කෙනෙකුට මේ පුංචි දෙයක් දීලා හරියන්නේ නැහනේ. ටිකක් වටින කියන දෙයක් දෙන්න එපා අපිට කොහෙද වට සල්ලි අම්මා කිව්වා. ඒ මහ දෙයක් ඕනේ නැහැ මට මොකක් හරි සිහිවටනයක් හදලා හොන්න කිව්වා. දේශනාවේ කියනවා පින්නතුනේ අනිකුත් අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ සහෝදර සහෝදරියන් කතා කරලා පවුලේකම ළමයානේ. ඉතින් කොහොම හරි එකතු කොල්ලා ඉතින් දේශනාවේ කියන මේ යම් සිහිවටනයක් හදලා ඒ සිහිවටනේ වටේට රත්තරන් යන්තම් ආලේප කළා. දැන් ඉතින් මේක තියාගන්නත් පුළුවන් සිහිවටනයක් වෙන්නත් එපැයි. උපොක්කර සාති බ්‍රාහ්මණය නිකන් කෙනෙක් නෙවෙයි සෝවාන් වෙච්ච කෙනෙක්. විශේෂාරාමං 80ක් තියෙනවා කියන්නේ විශ්වවිද්‍යාලෙට කොට හිතා ගන්න පුළුවන් නේ. ඉතින් හදලා දුන්නා ඔක්කොම. තෑගි භෝගයක් දුන්නා. තව කෑම් බීමත් ඔක්කොම හදලා අනේ පින්නතුනි ගෙදරින් පිටත් වෙන්න හදනකොටම හැන්ද වුණානේ. ඒ කියන්නේ හවස් වුණා. අම්මකෝ පුතේ දැන් යන්න එපා. අනිත් එක මේ සිහිවටනය. මේකේ ආලේප කළ රත්තරන් ආලේප කළ තියෙ. ඔයා මන් දන්නවනේ එළියට බැස්සොත් වීණාවත් වාදනයක සින්දුවක් කීකේ තමයි යන්නේ. අනිත් එක ඔයා විනෝදෙන් යනකොට මිනිස්සු දන්නවා ඔයා ගාව අනිවාර්යයෙන් වටින දෙයක් මොනවා හරි ඇති කියලා. ඉතින් මේ හැකන පේන වෙලාවෙ යන්න මේ හැන්දෑවෙ නම් යන්න එපා කිව්වා. එනගම මේ හිට උදේ යන්නම් කිව්වා. කීකරු ළමෙක්නේ කියන දේ අහනවා. අනේ පින්නතුනි ඊට පහුවෙනිද උදේ යන්න හදන පිටත් වෙන්න හදනකොටම පින්නතුන්ට මතකයි බුදුරජාන් වහන්සේ උදේ පාන්දර අවදි වුණා. අවදි වෙච්ච ගමන් බුදුහාඳුරු බැලුවේ මගෙන් අද කාටද පිහිටක් සැලසෙන්නේ බුදුහාඳුරෝ දැක්කේ චත්තමානවක. මේක අවසානට කියන්න තියෙන එකක් මුලට කියන්නම්. චත්තමානවක මේ පිටත් වෙන්නේ අවසන් ගමන. චත්තමානවක මේ පිටත් වෙන්නේ ගෙදරින් අවසන් ගමන. විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ. පින්නතුන් දන්නව අතරමඟදී චත්තමානවක මැරෙනවා. පින්නතුන්ට හිතෙන්නේ නැද්ද? මරණ බව දන්නවනම් බුදුහාඳුරු මොකටද වඩින්නේ? බුදුහාඳුරන්ට කියන්න තිබුණේ ඔය පාරින් යන්න එපා වෙන පාරකින් යන්න කියලා. නෑ. චත්තමානවක මැරෙන්නේ ඔහු සංසාරේ කරගත්තු අකුසල කර්මයක විපාකයක් ඒ. කර්මයේ බලක්කන්ට පින්නතුන් දන්නව බුදුහාඳුරන්ට බුදුහන්ට බෑනේ. බුදුහාන්ටත් කර්ම විපාක දුන්නකොටනේ භාගතුන් වහන්සේටත් පින්නතුන්ට මතකයි පෙර සංසාරේ කරගත්තු අකුසල කර්ම කීයක්ද? 12ක් විපාක දුන්නා. බුදුහන්ට හිසේ වේදනාව ඔළුවේ කැක්කුම ඊට පස්සේ කොන්දේ වේදනාව ඔක්කොම පින්නතුන්ට මතකයි. ඔක්කොම සංසාරේ කරගත්තු කර්ම. බුදුණයි කියලා නෑ පින්නතුනි කර්ම විපාක දුන්නා. නමුත් කර්මයේ වළක්වන්නට බෑ බුදුහාඳුරන්ට. හැබැයි බුදුහන්ට පුළුවන් චත්තමානවකට පිහිට වෙන්න පුළුවන්. ඒ පිහිට වෙන්න තමයි බුදුහාඳුරෝ උදේ පාන්දර බැලුව බලනකොට දැක්කේ චත්තමානවක. ඉගෙන ගන්න ඕනේ බුදුහාඳුරෝ සාමාන්‍යයෙන් තනියෙන් එළියට වඩිනව නම් අවදි වෙච්ච ගමන් කුටිය දොර අරින්නේ නෑ. ඇතුලේ බුදුහාඳුර වැඩ ඉන්නම නමුත් කුටිය දොර වහලා තියෙන්නේ. ඒ කියන්නේ කාට හරි පිහිට වෙන්න එළියට වඩිනව නම්
තනියෙන් පින්ඩපාතේ වඩිනව නම් අවදි වෙච්ච ගමන් බුදුහාඳුරෝ කොටිය දොර වහලා තියන්නේ. ඒකෙන් වහලා තියෙන එකෙන් මුකුත් නෙවෙයි අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා දන්නවා. අද බුදුහාඳුරෝ අපිත් එක්ක නෙවෙයි පින්ඩපාතේ වඩින්නේ තනියම. කාට හරි පිහිට වෙන්න බුදුහාඳුරෝ එළියට වඩිනවා. නමුත් සාමාන්‍යයෙන් අවදි වෙච්ච ගමන් බුදුහාඳුරෝ කොටිය දොර ඇරියොත් ඇරලා තිබුණොත් භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාඳුරෝ පින්ඩපාතේ වඩින්නේ අපිත් එක්ක. භික්ෂුන් වහන්සේලාත් එක්ක. අද අපිට දැහැමි කතාවක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නත් පුළුවන්. නමුත් එදා භාගතුන් වහන්සේගේ පින්නතුනි කොටිය දොර වහලා කාට පිහිට වෙන්නද? චත්ත මානවකට පිහිට වෙන්න. මොන දැන් මතක තියාගන්න චත්ත මානවක උදේ පාන්දර අම්මට වැඳලා තාත්තටත් වැඳලා වීණාවත් අරගෙන තෑගි බෝගත් අරගෙන ජටාවත් බැඳගෙන උතුරු සළුවක් දෙපැත්තට දාගෙන ඒ දේශනාවෙන් නම් කියනවා චත්ත මානවකගේ අතේ තියෙන පින්නතුනි මොකද්ද මේ කෙවිතක්? මොකක්ද දණ්ඩක්? ඒ දණ්ඩේ අග වී අකුර වගේ. ඒ කෙවිතේ අග වී අකුර වගේ. ඒක සතෙක් සර්පෙක් ආවත් අරන් දා කැලේ මැද්දෙන් එන්නේ අරන් දාන්නේ මේකද. අදත් උනත් ගම්වල සීයලා කැලේ යනකොට දණ්ඩක් අරන් යනවා, පොල්ලක් අරන් යනවා. සතුන්ට ගහන්න මරන්න නෙමෙයි. තමන්ගේ ආරක්ෂාව රැකවන්නේ පිණිස අරගෙන යනවා. ඉතින් කොහොම හරි චත්තමානවක පිටත් වෙනකොටම අනේ පින්නතුනි බුදුරජාන් වහන්සේත් පන්සලෙන් පිටත් වුණා. පිටත් වෙලා චත්තමානවක එන මේ මාර්ගයේ පින්නතුනි ගහක් මුල බුදුරජාන් වහන්සේ වැඩ හිටියා. උදේ පාන්දරනේ චත්තමානවක ඈත දකින්නවා භාගතුන් වහන්සේ. හිරු එළියත් පායලා අර ගස් හස්සෙන් කොළහස්සෙන් භාගතුන් වහන්සේගේ මුහුණට හිරු එළිය වැටිලා ලස්සනයි. පුන්න සසංක නිබෝමුක වන්නෝ. පින්නතුන් අහලා තියෙනවා. පුන්න සසංක නිබෝමුක වන්නෝ. පුන් සඳමඩලක් වන් භාගතුන් වහන්සේගේ මුහුණ පේනව කාටද? චත්තමානවකට. එකක් මතක තියාගන්න චත්තමානව කවදාවත් බුදුහාමුදුරු දෑහට දැකලා නැහැ. හැබැයි විශ්වවිද්‍යාලයේදී තෙරුවන් ලෝකේ පහළ වෙච්ච බව දන්නවා. ඉගෙනගෙන තියෙනවා. කොහොමත් ඉගෙනන්නට ඕන. මොකද ඒ විශ්වවිද්‍යාලේ ප්‍රධාන කුලපතිතුමා නිකන් කෙනෙක් නෙවෙයි. සෝවාන් වෙච්ච කෙනෙක් නේ. ඒ සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් පින්නතුනේ තමන්ගේ විශ්වවිද්‍යාලේ බුදුහාඳුරු ගැන උගන්වන්නතෝ තියෙන්නේ. අද වුණත් ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල පින්නතුන් දන්නවා බුදුහාඳුරු ගැන ළමයින්ට උගන්වනවා පින්නතුනේ. බුද්ධාගම උගන්වනවා බුදුහාඳුරු ගැන විශේෂයෙන් උගන්වනවා. ඉතින් පුරුෂ ලක්ෂණ පිළිබඳව ඉගෙන ගන්නවා. චත්තමානවකත් ඔය ටික ඉගෙන ගත්තා. හැබැයි දැක්කේ අද බුදුහාඳුරු. ඒත් දන්නේ මේ බුදුහාඳුරු කියලා. හැබැයි පින්නතුනේ ශාස්ත්‍රවරේ කටක් ලෝකයක් පිළිගත්තු කෙනෙක් බව තේරෙනවා. භාගතුන් වහන්සේ දකිනකොට ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේක. දැන් චත්තමානවක මොද හිමීට බුදුහාඳුරු ගාවට ඇවිල්ලා වීණාව පැත්තකින් තිබ්බා. ජටාව ගැලෙව්වා. උතුරු සළුව එක උරේකට දාගත්තා. උරේ දෙකේනේ තිබුණේ. අම්මලා සිල් ගන්නකොට දාගන්නේ. අන්න ඒ වගේ එක උරේකට දාගත්තා. ඒ ගරු කිරීමක් ඒක. එක උරේකට දාගත්තා. මොකද කෙවිතත් පැත්තකින් තියලා මේ දකුණු දනහිස බිම ගහලා වම් දනහිස ඔසවලා චත්තමානව කරපු දේ තමයි බුදුහාමුදුරුවන්ට අත් දෙක නල්ලේ තියලා වැන්දා. ඒක ලස්සන වන්දනාවක්. නිකන් සිතින්ම වවා ගන්නකො. ඒ කියන්නේ දකුණු දනහිස බිම ගහලා වම් දනහිස ඔසවලා අත් දෙක නල්ලේ තියලා බුදුහාමුදුරුවන්ට වැන්දා. වැදලා චත්තමානව ගහනවා ඔබ වහන්සේ කවුද? චත්තමානවක මම තමයි ශාක්‍ය වංශයෙන් නික්මුණු. ශාක්‍ය වංශය ප්‍රසිද්ධයිනේ මේ කියන්න බෑ. ශාක්‍ය වංශයෙන් නික්මුණු බුද්ධත්වයට පත් වුණු ගෞතම බුදුරජාන් වහන්සේ මමයි. සාදු සාදු සාමීනී කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත සමාව ගත්ත බුදුහාමුදුරන්ගෙන්. ඇයි ඒ? ස්වාමීනි ඔබ වහන්සේ ගැන විශ්වවිද්‍යාලෙදිම ඉගෙනගෙන තියෙනවා. ඔබ වහන්සේ මේ දඹදිවක් පිළිඅරගෙන ඉවරයි බුද්ධත්වයට පත් වුණා කියලා මම ඔබ වහන්සේ අද දැක්කේ. රටක් බුදුහාමි මම ඉගෙනගෙන තියෙන විශ්වවිද්‍යාලයේදී රටක් ලෝකයක් පිළිගත්තු කෙනෙක් ගාවට ප්‍රභූවරයෙක් ගාවට ශාස්ත්‍රවරයෙක් ගාවට යනවනම් එයා ගැන තොරතුරු ඔක්කොම දැනගෙන උන එයා ගාවට යන්න ගිහිල්ලා කවදාවත් එයාගෙන් අහන්නේ ඔයා ඒක හොඳ මදිනේ එක ඉගෙන ගන්න ඕනේ. ඒක ලස්සනයි. ඒ කියන්නේ උගත් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. කවදාවත් පින්නතුනි රටක් ලෝකයක් පිළිගත්තු ප්‍රභූවරයෙක් ශාස්ත්‍රවරයෙක් ගාවට යනවනම් නිකන් යන්න එපා. එයා ගැන තොරතුරු ඔක්කොම දැනගෙන එයා ගාවට යන්න ගිහිල්ලා කවදාවත් එයාගෙන් අහන්න එපා. ඔයා කවුද කියලා. එහෙම අහන්නේ නෑනේ. උගත් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. දැන් චබුදුහාඳුරු මතක් කළා චත්තමානව ඒකට කමක් නෑ. මෙතන අහන්න වෙන කවුරුවක්වත් නෑනේ. මට කියන්නකෝ චත්තමානවක මේ කොහෙද යන්නේ කියලා. බුදුහාන්දේම උක්කට්ටා නගරයට යන ගමන් කිව්වා. එහෙම මොකටද? විශ්වවිද්‍යාලයට යනවා. කවුද ගුරුවරයා?
පොක්කර සාති බ්‍රාහ්මණයා බොහොම හොඳයි. සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුහාඳුරු කිව්වේ නෑ ওই පාරෙන් යන්න එපා. චත්තමානවක මැරෙනවා. ඉස්සරහා හොරු කණ්ඩායමක් ඉන්නවා. අනතුරු වෙනවා. වෙන පැත්ත නෑ. මේක චත්තමානවක සංසාරේ කරගත්තු කර්මයක විපාක. බුදුහාරු වැඩියේ වෙන මොකටවත් නෙවෙයි පින්නතුනි පිහිට වෙන්න. ඒකකුවේ තමන්ට අපි පින්නතුනි තමන්ට ආරක්ෂාවක් රැකවරණය. ඔය ඇත්තොත් ගෙදර හැරුණකොට වැඩිපුර ඉන්නේ එළියේ. එක්ක මහා පාරේ. ඒ නිසා ඒ අපිට උනත් කාට උනත් ආරක්ෂාවක් තියෙන්න ඕන. පින්නතුන්ට මතකයි මොකුත් ඕනේ අපේ බෝසතාණන් කියන්නේ බුදු වෙන්න කලින් සංසාරේ කරගත්තු අකුසල කර්ම වලට අපේ බුදුරජාන් වහන්සේ ත්‍රිසං ආත්ම ලැබුවා. පිරිපොතේ කෙළවරේ පුංචි අකුරෙන් තියෙන වට්ටක පිරිත පින්නතුන් අහලා තියෙනවා. වටකුරුල්ලනේ. අපේ බුදුහාඳුර එක ආත්මයක වටකුරුල්ලෙක් කළා ඉපදුනා. මුළු පලාතම ගිනි ගත්තා. පින්නතුන්ට මතකයි. නමුත් මේ වටකුරුල්ල හිටපු ගහ ගිනි ගත්තේ නැහැ සත්‍යයක්. ත්‍රිසං ආත්ම භාව ලැබුවට මතක තියාගන්න පින්නතුනි සංසාර පුරුදු තියෙනවා. නෙදුංගම විරාජා. නෙදුංගම විරාජා. උ කවදාවත් වාහනයක යන්නේ පයින්මයි යන්නේ. මිනිස්සු පාර ගියත් මල් තියලා වඳිනවනේ. මිනිස්සු පාර ගියත් නෙදුංගම විරාජා ඇයි දන ගහලා වැන්දනේ. ඇයි පින්නතු නෙදුංගම විරාජා මරණයටපත් වෙච්ච වෙලා මිනිස්සු මල් වලින් වැහුවනේ. නෙදුංගම විරාජා බහලා වැන්දේ. එච්චර මේ ත්‍රිසං ආත්ම භාව ලැබුවට මතක තියාගන්න මේ සංසාරේ බුදුරජාන් වහන්සේත් එක්ක පින්නතුනි මොනියම්මෝ සම්බන්ධයක් සංසාර බැඳීමක් තිබුණා. කරුණු වඩම්මන තරම් පින්නතුනි ඌට පින් තිබුණා. ත්‍රිසං ආත්මය ලබන්නේ ඒක පවකල වෙනම කතාවක්. එතකොට මතක තියාගන්න ඕනේ දැන් බෝසත් කියන්නේ බෝසතාණන් වහන්සේත් මේ අනන්ත සංසාරේ පින්නතුන් අහලා තියෙනවනේ වටකුරුල්ලකට වඩා පුංචි සතෙක් වෙලා කවදාවත් උපදින්නේ නැහැ. අනිත් එක එතකොට වඩා විශාල සතෙක් වෙලා පින්නතුනි උපදින්නේ නැහැ. බෝසතාණන් වහන්සේ ත්‍රිසං ආත්ම භාව ලැබුවට මේ සංසාරේ පින්නතුනි වටකුරුල්ලකට වඩා පුංචි සතෙක් වෙලා උපදින්නෙත් නැහැ. එතකොට වඩා පින්නතුනි විශාල සතෙක් වෙලා උපදින්නෙත් නැහැ. ඒක පින්නතුන් දන්නවා. දෙකොම හරි බුදුහාර කොතනකවත් දේශනා කළ නැහැ. යම් දේශනාවල පොතපතේ තියෙනවා මේ ත්‍රිසං ආත්ම භාවල අන්තිම ආත්මය තමයි ඇත් ආත්මය. ඒ කියන්නේ ඇතෙක් වෙලා ඉපදුණු සතෙක් ආපහු මරණයෙන් පස්සේ ත්‍රිසං ආත්මයක් ලැබන්නේ නැහැ. ඒක හිතා ගන්න පුළුවන්. නෙදුංගම රාජ දිහා බලුවත් හිතා ගන්න පුළුවන්. නෙදුංගම රාජා අච්චර කරගත්තු පින්නතුනි පින්කම් වලට මේ පුණ්‍ය ශක්තියට ආපහු තිරිසනෙක් වෙලා උපදී කියලා පින්නතුනි කියන්න බෑ. දැන් මේ මතක් කළේ අනිත් එක මත්ස්‍ය රාජ පිරිත. ඔය ඔක්කොම තිරිසන් අනිත් එක ඔක්කොට වැඩිය පින්නතුන්ට මතකයි මේ මෝර පිරිත. මෝර පිරිත. ඒක ලොකු අකුරෙම තියෙනවනේ. අද සමහර අම්බල තාත්තල බුද්ධ වන්දනාව කළා උදේට මෝර පිරිත කියනම ගාත් දෙකක්, හවසට ගාත් දෙකක් කියනවා. මේ මෝර පිරිත මේ තිරිසන් ආත්මය අපේ බුදුහා ලබාගත්තු ඒ කියන්නේ ත්‍රිසං ආත්ම ලැබුවට පින්නතුන්ට මතකනේ තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් හදාගත්තයි සංසාරේ පුරුදු කරපු ગાතා පින්නතුනි මතක් වෙනවා. අයි මෝර පිරිත් දැන් අපි ගත්තොත් එක දිග කතාවක්. දැන් මේ මොනරෙක් වෙලා ඉපදුනා. රංචුවක මොරෙක් වෙලා ඉපදුනා. අමූත පාටක් තියෙනවා මේ මොනරගේ. පාට මූට පේන්නේ නැහැ. ඊට පස්සේ දවසක් වතුර බොන්න විලට බැස්සනේ. එතකොට තමයි මොනර උගේ පාට දැක්කේ. රත්තරන් පාටයි. අමෝතු පාටක් මොනට කල්පනා කළා අපි බෝසතාණන් වහන්සේ මේ කල්පනා කළා රංචුවත් එක්ක හිටියොත් බේරිල්ලක් හම්බෙන්නේ රත්තරන් පාටයිනේ. ඒ නිසා මොනට මොකද කළේ පියාඹාගෙන ගියා කොහෙටද? හිමාල කන්දේ ගහක අත්තක් උඩ පින්නතුනි වහලා ඉන්නකොට මෙන් උදේට හිරු පායන ගාතාවක් කියනවනේ. සංසාරේ පුරුදු කරපු ගාතාවක් මතක් වුණා මොකද්ද? ඒ යම්මල කියන්නේ උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප භාසෝ තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප භාසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං කියන්නේ මේ දවල්ට ආරක්ෂාවක් හදා ගන්නවා. ආරක්ෂාවක් නෙෝනේ දිවසං කියන්නේ දවල්ට ආරක්ෂාවක් හදා ගන්නවා. හැබැයි ආරක්ෂාව සැලසෙන්නේ මතක තියාගන්න මොකද්ද මේ පළවෙනි ගාථාවෙන් නෙවෙයි. ආරක්ෂාව සැලසෙන්නේ අන්න හරි දෙවෙනි ගාථාවේ මතකයි. ये ब्राह्मणा वेद गू सब्ब धम्मे ते मे नमो तेज मम पालयन्तु नमत्तु बुद्धानं नमत्तु बोधिया नमो विमुक्तानं नमो विमुक्तिया ඉමංසෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති එසනා. ඔය ගාතාව කියලා කන්දෙන් පල්ලෙහාට බහිනෝ ගොදුරු හොයන්න එපා. මොනඩ ගොදුරු හොයාගෙන අනේ පින්නතුනි ආපහු හැන්ද වෙන්න කලින් රෑ වෙන්න කලින් ආපහු පියාඹාගෙන ගිහලා අර ගහේ
අත්ත උඩ වහනවා. මෙන්න හවසට හිරු බැහැගෙන යනවා. එතකොට තව ගාතාවක් කියනවානේ මොකද්ද? අපේතයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසන් නෙවෙයි. දැන් දවල්ට ආරක්ෂාව හදාගත්තනේ. දැන් කියන්නේ රත්තින් තයජ්ජ ගුත්තා විහෙරේමු රත්තින්. දැන් ආරක්ෂාව හදාගන්නේ මොන කාලෙටද? රාත්‍රී කාලෙට. රත්තින් කියන්නේ රාත්‍රී කාලෙට. මුලට කියන්නේ දිවසන්නේ. ඊළඟ ගාතාවේ කියන්නේ රත්තින්. මේ ඉගෙන ගන්න මතක් කළේ. ඒ නිසා ඒක වෙයි අද උනත් අම්මලා තාත්තලා උදේට බුද්ධ වන්දනාව කළා. ඔය පළවෙනි ගාත් දෙක කියනවා. හවසට බුද්ධ වන්දනාව කළා. ඔය අන්තිම ගාත් දෙක කියනවා. ඒක හොඳයි. ඒ පිරිත. ඒ කියන්නේ මේ ත්‍රිසංඝාත භාව ලැබුවට සසරේ පුරුදු කරපු ගාථා පින්නතුනේ මතක් වුණා. ඉතින් මේ කිව්වේ මොකුත් නෙවෙයි පින්නතුනේ. ඒ කියන්නේ අපි අපිට තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් හදා ගන්න ඕනේ. මේක හොඳ නැත්තම් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාරු එදා විදුවල්පතිතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ නැහනේ ආනන්දේ. මහත්තයා මේ ළමයින්ට කියන්න මේක කියන්න. එතකොට හැම ඉස්කෝලේකම පටන් ගන්නයි කියලා. නිකන් නෙවෙයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේ බෝධිසත්වයේ ඒ සීලයට ගුණයට ප්‍රඥාවට පින්නතුනේ කිට්ටු වෙන්නවත් අපිට බෑ. ඒ තරමට පින්නතුනේ උන්වහන්සේ පුදුම ගුණ සම්පන්න උත්තමයන් ඒ පාණ්ඩිත්වය, පෞරුෂත්වය, ඒ බෞද්ධත බව, ඒ සෑම දෙයක්ම පින්නතුනේ උන්වහන්සේ දිහා බැලුවම පේනවා අම්මලට මතකයි. ඉතින් කොහොම හරි දැන් චත්තමානවක මේ ගෙන් ඇහුවා බුදුහාර කොහෙද යන්නේ? උක්කට්ටා නගරේ විශ්වවිද්‍යාලයට යනවා. බුදුහාරනේ මට දැන් මම රැ වෙන්න කලින් යන්න ඕන බුදුහාඳුරෝනේ. රැ වෙන්න කලින් යන්න බුදුහාරනේ ඉස්සරහා තියෙන මහ විශාල ඝන කැලෑවක්. බුදුහාරනේ තනියෙන් යනකොට මට මේ වීණාවත් වාදනය කර කර කියන්න පුළුවන් ගාතාවක් කියලා දෙන්න බෑ. ඒ පාළුව තනියම යන නිකන් කියන්නේ. කැලෑ මැද්දෙන් යනකොට වීණාවත් නිකන් තියෙන එකේ. ඕකත් වාදනය කර කර ගාතාවකුත් කියන්න පුළුවන්. බුදුහාර වහනවා චත්තමානවකට මොන වගේ ගාතාවක්ද ඕනේ? මට ඔබ වහන්සේ ගැන ගාතාවක් කියලා දෙන්න කියන්න. එහෙනම් චත්තමානවක ලියා ගන්න මතක තියාගන්න මොකද්ද? ඇයි පින්නතුනි යෝවද තම්පව රෝමනු ජේසු සක්්‍ය මුනී භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගී තං සුග තං සරණත්තුම පේමි. ඔය ගාතාවක් බුදුහාඳුර කියලා දුන්නේ. චත්තමානකු මේ කියන්න බීනාවත් වාදනය කර. අපිට වටින්නේ තේරුමනේ. යෝවද තම්පව රෝමනු ජේසු මනු ජේසු මිනිසුන් අතර යෝ යම් කිසි කෙනෙක් පවරෝ උතුම් පවර කියන්නේ උතුම්නේ. වදන වචන මිනිසුන් අතර යම් කිසි කෙනෙක් උතුම් වදන් ප්‍රකාශ කරද්ද කවුද? සක්්‍ය මුනි භගවා කතකිච්චෝ සාක්‍ය අන්න හරි මුනීන්ද්‍ර භාග්‍යවතුන් වහන්සේ කතකිච්චෝ කිව්වේ බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු සීල දේ කළා අවසන් කළා. කතකිච්චෝ සක්්‍ය මුනි සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ භගවා කතකිච්චෝ ඒ භාගතුන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු සීල දේ කළා. බුදුහන්ට ගොඩාක් නම් තියෙනවනේ. එතකොට බුදුහාරන්ගේ වදනං වචන කාගේ කියන්නේ කටහඬ කාගේ කොයි වගේද? කුරවි කෙවිලි කියනවා. කුරවි කෙවිලි කියන්නේ පින්නතුන් දන්නව කැලෑවේ ඉන්න පුංචි කුරුල්ලේ. එයාට උගේ බටු වැටේ වගේ උගේ හඬ ලස්සනයි වුණාට. දේශනාවේ කියන බුදුහාරන් කටහඬ කුරවි කෙවිලි වගේ. ඒ කියන්නේ මේ මොකද ව්‍යාග්‍රේක් පවා ගොදුරු සොයාගෙන ගියොත් ව්‍යාග්‍රය ගොදුරු හොයනක පැත්තකින් ඉතල මේ කුරුල්ලගේ හඬ අහන් ඉන්නවනේ. ඌට කන්න ඕනේ නැහැ. මේක අහන් හිටියම ඇති. සිංහෙක් පවා ගොදුරු සොයාගෙන ගියොත් සිංහයා ගොදුරු හොයනක පැත්තෙන් ඉතල මේ කුරුල්ලගේ හඬ අහන් ඉන්න. ඒ තරම් ලස්සන පින්න නිකම් පින්නතුන් හිතන්නේ ව්‍යාග්‍රය සිංහයොත් අර පුංචි කුරුල්ලගේ හඬ නතර වෙනවනම් අනේ පින්නතුනි භාගතුන් වහන්සේගේ වදනවලට වචනවලට මිනිස්සු කොච්චර නතර වෙනවද? යෝවද තම්පව රෝමනු ජේසෝ සක්්‍ය මුනි භගවා කතකිච්චෝ. එතකොට මෙතන වචන කීපේ සක්්‍ය මුනි සාක්‍ය කුලේනේ. එතකොට කාලේ දීපේ දේශයේ අන්න කුලේ සක්්‍ය කුලේ අන්තිමට අම්ම බැලුවේ ඒ ටික පින්නතුන්ට මතකයි. ඊළඟට භගවා භ කියන්නේ භවයට, ග කියන්නේ ගමනට, වා කියන්නේ වාරණය කළ නැවැත්තුව නැසුවා. භගවා කියලා කියන්නේ භව ගමන නැසුවා. ඒ භව ගමන නැසපු නිසා නවත්තපු නිසා බුදුහාරගේ උප්පත්තියක් ආයි මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බුදු ගුණ අනන්තයිනේ.
පින්නතුන් ඔය කටින් කොච්චරවත් කියලා ති බුදු ගුණ අනන්තයි අනන්ත. එහෙනම් ඉතින් බුදු ගුණ අනන්තයගේ ලක්ෂණය ධර්මයේ සඳහන් වෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථාවේ. හරියට ඉතිපිසෝ ගාථාව. ඉතිපිසෝ ගාථා පටන් ගන්න පින්නතුන් දන්නේ ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ බුද්ධෝ භගවාති. එතකොට පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නෙත් භගවා කියලා. එතකොට මුල ඉඳලා ළඟට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ආවත් භගවචන හම්බ වෙනවා. එතකොට මේ දෙපැත්තෙම භගවානේ. මේ භගවා කියන වචන දෙකෙන් එළියට පනින්න බෑ. මේක එකම චක්‍රයක්. ඒක බලලක් යන ගණන් මිසක මතක තියාගන්න මෙහි කෙලවරක් දකින්න බෑ. ඒක වැටුණා. දෙපැත්තෙම භගවානේ. දැන් මුලින් ඉඳලා ළඟට ගියත් අග භගවා වචන හැප්පෙනවා. අග හැප්පිලා පින්නතුනි මුලට එනවා. මුල භගවා කියන වචනේ හැප්පෙනවා. මේ තේරෙන විදිහට කියලා දෙන්නේ. මුලින්ද ළඟට යන්න අග තියෙන භගවා කියන මේ එකම චක්‍රයක්. හැටියට ගණන් ගන්න මිසක පින්නතුනි කෙලවරක් දකින්න බෑ. භගවා ඊළඟට කත කිච්චෝ. කලියුතු සීල දේ කළ අවසන් කළා බුද්ධත්වයේ වෙනුවෙන්. කත කිච්චෝ. පින්නතුන්ට මතකයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එදා සත්‍ය සොයාගෙන යනකොට ඉස්සෙල්ලා හම්බුනේ කවුද? ආලාර කාලාම. ඉගෙන ගත්තනේ ගුරුවරයෙක්. ගුරුතුමනි උගන්වන්නේ මෙච්චරයිද? මම මෙච්චරයි. ඉතින් ඔයාගා මම හොයන නිවන නෑනේ. අයින් වුණා. කාගාවටද ගියේ? උද්දකරාම පුත්ත. ගුරුවරයෙක්නේ ඉගෙන ගත්තා. උගන්වන්නේ මෙච්චරයිද? මම මෙච්චරයි. ඉතින් ඔයාගා මම හොයන නිවන නෑනේ. දෙන්නගෙම අයින් වුණා. කොහෙටද ගියේ? උරුවෙල් දනග්වේ සේනානි කියන නියම්ගමට වැඩම කළාට පස්සේ රමණීය භූමි ප්‍රදේශයක් දකිනකොට කල්පනා කළා පදන් වීර වඩන කෙනෙකුට හොඳම තැන තමයි මෙතන. වීරය වැඩුවා. නීවරණ ධර්ම යටපත් කළා. අකුසලයන්ගෙන් හිත නිදහස් වුණා. ධානා මට්ටම් වලට ආවා. ධානයෙන් හිත නිශ්චල භාවයටපත් කරන් තව භාවනා කරනකොට ආවා පුබ්බේ නිවාසානුස්සති ඥානයට. මධ්‍යම රාත්‍රියේදී භාවනා කළා ආවා චතුප්පාත ඥානයට. චුති උප්පත්ති මරණ උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. උදේ පාන්දර ආසවක්කය ආසව අන්න උදේ පාන්දර ආසවක්කය ආසව කියන්නේ කෙලෙස්නේ. ක්ෂය කියන්නේ දුරු වුණා. කෙලෙස් ක්ෂය කිරීමේ දුරු කිරීමේ නුවණට ආවා. එදා තමයි උදේ පාන්දර වැටහුනේ මගේ සිතින් දැන් සීලොම කෙලෙස් ප්‍රහාණයටපත් වුණා කියලා. එදා තමයි ලෝකෙට ප්‍රතිඥාවක් දුන්නේ මම දැන් සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. අන්න කත කිච්චෝ. ඒ කියන්නේ තමන් වහන්සේගේ සිතින් කෙලෙස් සියල්ල ප්‍රහාණයටපත් වෙනතුරු ප්‍රතිඥාවක් දුන්නේ බුද්ධත්වයටපත් වුණා කියලා. නමුත් එදා උදේ මේවට කියන්නේ ත්‍රිවිද්‍යා කියලා. පින්නතුන්ට මතකයි පුබ්බේ නිවාසානුස්සති අනිත් එක චතුෝපාත ඥානෙ අනිත් එක ආසවක්ඛ්‍ය ඥානෙ. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ එකම රාත්‍රියකදී මේ ඥාන තුනම අවබෝධ කරගත්තේ. ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති, රාත්‍රී මධ්‍යම යාමේදී චතුෝපාත, එළි වෙනකොට ආසවක්ඛ්‍ය ඥාන. අන්න කතකිච්චෝ සක්්‍ය මුනි භගවා කතකිච්චෝ. බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු සීල දේ කළ අවසන් කළා. තුන්වෙනි පදේ පාර ගතෝ බල විරිය සමංගේ. දැන් බුදු වුණානේ. පාර ගතෝ ගියා. කොහෙටද? ගතෝ කියන්නේ ගියා. කොහෙටද ගියේ? පාර ගතෝ සංසාර නැත්තම් ප්‍රඥාවේ පරතරට ගියා. කොහොමද ගියේ? විරිය සමංගේ. සතර සම්‍යක් ප්‍රදාන වීරය. පින්නතුන්ට මතකයි නූපන් කුසල් ඉපදීම සඳහා ගන්න වීරය, උපන් කුසල් වැඩි දියුණුව සඳහා ගන්න වීරය, නූපන් අකුසල් නූපදා ගන්න වීරය, උපන් අකුසල් දුරු කිරීම සඳහා ගන්න වීරය. මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය. ඒකත් හරි. හතරවෙනි පදේ තං සුගතං සරණත්තමුපේමේ. තං ඒ සුගතං බුදුහාමුදුරෝ. ඒ සුගත ගොඩේනේ. තං සුගතං ඒ සුගතයන් වහන්සේ සරණ කෙව්වේ. සරණ කෙව්වේ පින්දුතුනි පිහිට. මෙයා පිහිටක් නෙල්ලුවේ. කැලේ මැද්දේ යනකොට මට පිහිටක් ආරක්ෂාවක් වුණ බුදුහානේ මට ගාතාවක් කියලා දෙන්න කිව්වා. තං සුගතං සරණත්තමුපේමි. තං ඒ සුගතං සුගතයන් වහන්සේ සරණ පිහිට කොටගෙන මං වන්දනා කරමි. එතකොට මෙතන සු කියන්නේ යහපත්. ගත කියන්නේ ගමනක් තිබ්බනේ. සුගත සුන්දරව ගමනක් තිබුණා. කාටද? බුදුහාට. පින්නතුන් අහලා තියෙන බුදුගලංකාරේ කවියත් මොකද්ද? යහපත් කොට ඒතයි සුන්දර තනට සැපතයි සොඳුරු බස් කියතයි කියති එමෙ රජුට සුගතයි. යහපත් කොට ඒතයි. බුදුහාඳුරෝ පාර වැඩියත් ස්වභාවික ගමනත් යහපත්. සුන්දර තනට සැපතයි. කොයි සුන්දර තන? නිවන. නිර්වාණයට ගිය ගමනත් පින්නතුනි යහපත්. කවදාවත් බුදු කෙනෙක් පින්නතුන් දන්නවා බෙල්ල හරවලා
උඩ බලාගෙන බිම් බලාගෙන පැත්ත බල එහෙම කතා කරන්නේ වචන ප්‍රකාශ කරන්නේ මුළු ශරීරයම කෙලින් තියාගෙන තමයි බුදුහාඳුරු පින්නතුනි කතා කරන්නේ. ඒක පින්නතුන් දන්නවර ඇත්රංචුවක් යනකොට ඇත්රංචුවේ නායකයා පිටිපස්සෙන් එන ඇත්පැටවුන්ට මොනවා හරි වුණා කියලා ඇතා බලන්නේ කොහොමද? ඇතාට පිටිපස්ස බලන්න ඕන නම් පින්නතුනි බෙල්ලවල බලන්න බෑ ඇතාට. ඇතාට බෙල්ලවරන්න බෑනේ. ඇතාට පිටිපස්ස බලන්න ඕන නම් මුළු ශරීරෙම හරවන්න ඕන. ඒ වගේ බුදුහාමුදුරුවොත් මේ පාරේ ගමනක් වඩිනකොට භික්ෂුන් වහන්සේලාත් එක්ක පිටිපස්සෙන් එන ශ්‍රාවකයන්ට මොනවා හරි කියන්න ඕන නම් බුදුහාමුදුරුවෝ බෙල්ල හරවලා කියන්නේ නෑ මුළු ශරීරයම පින්නතුනි හරවනවා. ඉගෙන ගන්න මතක් කළේ. ඒක ලක්ෂණ එකයි තියෙන්නේ පින්නතුනි සුගත කියන පින්නතුනි ගුණයට. අනිත් එක දැන් චත්තමානවක මේ නිකන් නෙවෙයි විශ්වවිද්‍යාලයේදී පුරුෂ ලක්ෂණ ගැන මෙයා හොඳට ඉගෙනගෙන තියෙනවා. දැන් බුදුහාඳුරන්ගේ ශරීරයේ පුරුෂ ලක්ෂණ දකිනකොට මෙයාට හරි සතුටුයි. දෙයනේ මේ දකින්නේ මේ විශ්වවිද්‍යාලයේදී ඉගෙනගත්තු පුරුෂ ලක්ෂණනේ දකින්නේ මම මේ. සුපතිට්ඨිත පාද දී ගංගුලි භාගතුන් වහන්සේගේ සුපතිට්ඨිත. දැන් අපි පාදයේ පොළවේ තිබ්බහම මුළු පාදයෙන් පොළවේ පීටන්නේ නෑනේ අපේ හිඩසේ තියෙනවනේ. බුදුහාරුවේම නෙවෙයි. බුදුහාරුවන්ගේ සිරිපතුල සුපතිට්ඨිත මුළු පාද මොකද සිරිපතුලම පින්නතුනි පොළවේ පීටන සුපතිට්ඨිත පාදේ. සාමාන්‍ය දැන් බුදුහාඳුරෝ පාරේ වඩිනකොට පින්නතුනි සිරිපාසලකුණ පොළවේ පිහිටන්නේ නැහැ. ඇයි? බුදුහාඳුරෝ අදිෂ්ඨාන කරනම සිරිපතුල පොළවෙන් ඔසවනකොටම සිරිපතුල ඉතාම ඉක්මනින් පොළවෙන් මැකියන්ට කියලා. ඇයි ඒ? සත්තුන්ට පෑගෙනවා, පව් සිද්ධ වෙනවා, මිනිස්සුන්ට පෑගෙනවා. පව් හැබැයි අදිෂ්ඨානයේ පරිදි බුදුහාඳුරෝ ඉල්ලීම් පරිදි සිරිපතුල පිහිටෙව්වා. පින්නතුන්ට මතකයිනේ සුමන සමන් දෙවිය. බුදුහාඳුරෝ මයංගණයට වැඩිය වෙලාවේ සුමන සමන් දෙවියන් ඉල්ලීමක් කළා ස්වාමීනි භාගතුන් වහන්සේ දෙවියන්ට වදින්න පූජනීය වස්තුවක් දෙන්න කිව්වා දෙවියන්ට වදින්න. ඒ නිසානේ ශ්‍රීපාද කන්ද මුදුනේ දෙවියන්ටත් වදින්න පුළුවන් තැනක් නේතන. එච්චර උස තැනක පිහිටුවේ දෙවියන්ට වදින්න අපිට වදින්න නෙවෙයි. ඒ වෙලාව අපිට වදින්න තහනමක් නෑ. මම අපිට මාස 6යි දෙවියන්ට මාස 6යි. වෙසක් පොය වෙනකන් අපිටනේ. වෙසක් පොය වෙනකන් මිනිස්සුන්ට. වෙසක් පොයෙන් පස්සේ දෙවියන්ට. අවාරේ කියන්නේ අවාරේ. අවාරේ ත්‍රිපාද යනවා මිනිස්සු. නමුත් අවාරේට වඳින්නේ පින්නතුනි දෙවියන්. ඒ සමන්තකෝට වර්ණාවේ තියෙනවා ඉස්සර. ඒ කියන්නේ මනුස්ස ලෝකේ නැති මල් අවාරේට තියෙනව කොහෙද? ශ්‍රීපාදේ. මනුස්ස ලෝකේ නැති මල් ශ්‍රීපාද තියෙනවා. කවුද වඳින්නේ? දෙවියන්. දෙවියන් දිව්‍ය ලෝකෙන් මලලගල පින්නතුනි ශ්‍රීපතුල වන්දනා කරන මතක තියාගන්න. ඒක දෙවිය ඒක නිකේ සාමාන්‍ය දෙවියන්ට වඳින්න පූජනීය වස්තුවක් දෙන්න කිව්වා. හැබැයි කට පරිස්සම් කරන් ආවොත් පරිස්සමෙන් ශ්‍රීපා කරුණා කරලා පල්ලෙහාට බස්සනවා. එහෙමනේ දැන්. ඒකනේ කියන්නේ ශ්‍රීපදනකට කටෙහිම වරද්ද ගන්න. ඕ ශ්‍රීපදන කට වරද්ද ගත්තොත් ඔක්කොම වරදිනවා. එහෙම තැන් තියෙනවා. අද්දකින් ඇති ඔය ඇත්තන්ටත් පින්නත. ශ්‍රීපදනවල කට වරද්ද ගන්න හොඳ නැහැ කියනවා. ඒ නිසා මිනිස්සු තුන් සරණේ මේ බුදු ගුණ කිය එහෙමනේ පින්නතුනේ ගියේ. එහෙම යන්න ඕනේ. එතකොට තමයි ශාස්ත්‍රෝ ගෞරවයේ බුද්ධාලම්මන ප්‍රීතිය බුද්ධානුස්සතියම දිනු කරගෙන පින්නතුනේ මිනිස්සු ඒ ශ්‍රීපා දෙ පින්නතුනේ කරුණා කළේ. එහෙමයි. ඉතින් මේ කිව්වේ ඉල්ලීම පරිදි බුදුහාම ශ්‍රීපතුල නමුත් පාරේ වැඩියයි කියලා බුදුහාරගේ ශ්‍රීපතුලක් පින්නතුනේ පොළවේ පිහිටන්නේ නැහැ. ඊළඟට චත්තමානවක දක්වන බුදුහාරවන්ගේ මේ ඇඟිලි පුරුක් එක හා සමානයි. අපේ නෑනේ. අපේ ඇඟිල්ලෙන් ඇඟිල්ල පුරුකෙන් පුරුක වෙනස්. භාගතුන් වහන්සේගේ ඇඟිලි පහේ පින්නත් ඇඟිලි 10 මේ ඇඟිලි පුරුක් එක හා සමානයි. ඒක අර බීරළු වැටක් දිහා බලනකොට පින්නතුන් දැකලා තියෙන බීරළු වැටේ මහත තැන එක පේලියට මහතයිනේ. මිටි තැන එක පේලියට මිටි. වැටුණා. බීරළු වැටේ. ඒ වගේ භාගතුන් වහන්සේගෙත් පින්නතුනේ මේ ඇඟිලි පුරුක් එක හා ඒක පුරුෂ ලක්ෂණයක්. ඔක්කොම කියන්න වෙලානේ චත්තමානවක දැන් මේවත් දකිනකොට පහදිනවා. මම මේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තෝ නෙමේ දකින්නේ කියලා. පළවෙනි ගාථාව හරි. ඊට පස්සේ චත්තමානවක බුදුහානේ මම විශ්වවිද්‍යාලේදී අහලා තියෙනවා ඔබ වහන්සේ මේ චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරගත්තයි කියලා. ඒ මෙයා ඉගෙනගෙන තියෙනවනේ. බුදුහාරකෝ ඔව් අවබෝධ කරගත්තා. ඉතින් මේ ධර්මයේ ගැන අවබෝධ කරගත්තු දේ ගැනත් මට ගාථාවක් කියලා දෙන්නකෝ. කියන්න නිකන් පාළුව තනිකම යන වීණාවත් වාදනය කර කැලෑවේ තනියෙන් යන්නේ. බුද්ධාරකෝ එන චත්තමානවක ලියා ගන්න මතක තියාගන්න මොකද්ද? අපි ඉස්කෝලේදී කිව් රාග විරාග මනේජම සෝකං ධම්ම මසංකතම පටිකූලං
මధుර මිමං පගුණං සොවිබත්තං ධම්ම මිමංසර නත්තමුපේමි. තේරුම රාග විරාග. රාග කිව්වේ ඇලීම. විරාග නොඇලීම. රාග විරාග මනේජං කිව්වේ තෘෂ්ණාවට. රාග විරාග මනේජං. ඒ කියන්නේ ඇලීම් වලින් තොර වුණා වූ තෘෂ්ණාවක් නැති තැන අශෝකං. රාග විරාග මනේජම ශෝකං. සියලු ඇලීම් වලින් තොර වුණා වූ තෘෂ්ණාවක් නැති තැන අශෝකං. ශෝකයක්, පරිදේවයක්, දුක්ඛයක්, දෝමනස්සයක් නෑනේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ යමකට ඇලුණු තරමටම, ඒ කියන්නේ බැඳුණු තරමටම පින්නතුන් දන්නවා ඒ දේ නැති වුණා මේ තරමටම දුකයි. ඇයි පින්නතුනේ ඇලිච්ච තරමටම තමයි නැති වුණා මේ තරමටම අඬන්නේ වැළපෙන්නේ දෙයකද? නෑ. ඒක හොඳ නෑ කියන එකනේ මේ කියන්නේ. ඒක වෙනවා. නමුත් මතක තියාගන්න මේ බැඳිච්ච තරමටම තමයි දුක ඇති වෙන්නේ. නමුත් ඒ කවුරු අම්මා හෝ තාත්තා හෝ කවුරු හෝ පින්නතුනේ වෙනස් වෙන බව, මැරෙන බව නේ නැති වෙන බව දැනගෙන වැඩ ඒ කියන්නේ එසකලා අතුරු කළා නම් පින්නත වෙනස් වුණත් එදාට නැති වුණත් එදාට දුක නෑ. මම ළඟදී කුරුණෑගල කොනේ අලව්ව පැත්තේ බනකට ඒ ළමයාගේ පින්නතුනේ තාත්තා හදිසියේ හෘදයාබාධයකින් නැති වුණා. දැන් මේ ළමයා කියන බණෙන් පස්සේ වෙලා හඳුනේ මම කල්පනා කරන්නේ දැන් අම්මා නැති වුණොත් මං කොහොමද හිත හදාගන්නේ කියලා. ඒ ලෙවල් උසස් පෙළ ලියන්නේ. ඉතින් මේ කිව්වෙ මොකුත් නේ බලන්නකෝ ඒ ළමයා හිත හදාගන්නේ නැටි. තාත්තා නැති වුණා. තාත්තා මට හරි ආදරේ. තාත්තලා කොහොමද දුරට ආදරේනේ. අම්මලා කොහොමද පුතාලට ආදරේනේ. ඒකනේ ස්වභාවයදී කොහොම හරි පින්නතුනේ. මෙයා ළමයා කියනවා හඳුනේ තාත්තා මට හරි ආදරේ නැති වුණා. දැන් හිත හදාගෙන තියෙන්නේ. නමුත් මම කල්පනා කරන බැරි වෙලාවත් අම්මට මොනවද වුණොත් මං කොහොමද හිත හදාගන්නේ? දැන් ඒ වෙනුවෙන් මම බනහනව හිත හදාගන්න. අම්ම නැතුණු මට ඒ දුකක් දරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්න ඒක මේකේ යමකට බැඳුණු තරමටම පින්නතුනේ දේ නැති වුණා මේ තරමටම පින්නතුනේ දුකයි. හැබැයි ඒ දේ වෙනස් වෙන බව දැනගෙන කටයුතු කළාට පස්සේ ඒ දේ නැති වුණත් වෙනස් වුණත් පින්නතුනේ දුක නෑ කියන එක නෙවෙයි දුක. එදාට පින්නතුනේ දුක අඩුයිනේ. දැන් සමහරව ඉන්නවා ඇසුරු කරන මුල් කාලේ යාළුවෙම හරි හොඳයි. අනේ පින්නතුනේ කාලයක් යනකොට මිනිස්සු වෙනස් වෙනවනේ. එතකොට අපි කල්පනා කරන දෙයනේ මේ මිනිස්සයා ඇසුරු කළ මුල් කාලේ හරියයි දැන් තමයි මේ ඔක්කොම. නෑ පින්නතුනේ ඉස්සරත් මේ මිනිස්සෙම තමයි. මිනිස්සුන්ගේ යථා ස්වභාවය මතුවෙන්නේ කාලයක් ගියාට පස්සේ. අර හදවතින් ඇසුරු කරපු කෙනාට එතකොට දුකයි. අරයට දුකක් නෑ. එයා අතහැරලා ඉවරයි. නමුත් අපි ඇසුරු කළේ හදවතින්මනේ. අපි ඇසුරු කළේ හදවතින්මයි. සමාජය වල අමුතු වචන කියනවා. ඉතින් බරට එහෙම කියන්න හොඳ නේද? මේ මිනිස්සු ඇසුරු කළේ පින්නතුනේ හදවතින්මයි. නමුත් එයා ඇසුරු කළා තියෙන්නේ එහෙම නෙවෙයි. ඉතින් වෙනස් වුණා අපිට දුකයි. අපි අවංකමනේ අපි ඇසුරු කළේනේ. හැබැයි ඇසුරු කරන්න වෙනස් ඇසුරු කෙනෙක් ඇසුරු කරන්න පාගන්නේ මේ ඇසුරු කරන්න මිනිස්සු හැබැයි වෙනස් වෙන බව. දැන් එතකොට දුක නැහැ. එතකොට රාග විරාග මනේජම සෝකං ධම්ම මසංකත මප්පටිකූලං. අසංකත කිව්ව නිර්වාණ ධාතුවට. සංකත අසංකත නිර්වාණ. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු හැමදේම සංකතයි. අසංකත කිව්වේ නිවනට. නිවන හටගත්ත හේතුවක් ඇතුව නෙවෙයි. අසංකත නිර්වාණ ධාතුව කියලා කියන්නේ. අප්පටිකූලං බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවන කවදාවත් අත්තරිය මගේ හරියේ නැහැ. ඇයි? මధుර මිමං පගුණං සුවිබත්තං මధుරං. ඒ නිවන හරි මధుරං මිහිරි. පගුණං ප්‍රගුණ කරන්න පුළුවන්. ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් නේ. ඊට පස්සේ සුවිබත්තං ඕන තැනකට බෙදා දක්වන්න පුළුවන්. ධම්ම මිමං සරණත්තම පේමේ උතුම් ධම සරණ පිහිට කොටගෙන මං වන්දනා කර. දෙවෙනි ගාථාවත් හරි. බුදුහාන්නේ විශ්වවිද්‍යාලයේදී අහලා තියෙනවා ඔබ අතර ශ්‍රාවක පිරිසක් හිටියා කියලා. හිටිය නෙවෙයි ඉන්නව චත්තමානව. කවුද? බික්කු බික්කුණී උපාසක උපාසිකා. බුදුහානේ ඒ ගැනත් මට ගාතාවක් කියලා දෙන්නකෝ. වීණාවත් වාදනය කර කර කියන්ට. එහෙනම් චත්තමානවක ලියා ගන්නට. මොකද්ද? තුන්වෙනි ගාතාවක අපි ඉස්කෝලේ නෑනේ. ඉස්කෝලෙන් එළියේනේ. යත්තච දින්න මහප්පලමා චතුසුසු චීසු පුරිසයෝගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංගමි මංසරණත්තම උපේමි. යත්තච දින්න යන්තනකට දෙන ලද දෙය මහප්පලමාහෝ මහත්ඵල මහානිසංසය කියද්ද චතුසුසු චීසු පුරිසයෝගේසු. ඒ වගේ පුරුෂ පුජ්‍යල ඉන්නම හතර. ඒ කියන්නේ දුන්නාම ආනිසංස ලැබෙන හතරක් ඉන්නවා. කවුද? සෝවාන් සකදාගාමි අනාගාමි. ඒ පින්නතුන් දන්නවනේ සෝවාන් කෙනාට දෙන දාන්න වැඩි ආනිසංසයි
සකෘදාගාමී. එයාට දෙන දානට වැඩි ආනිසංසයි අනාගාමී. ඊටු ටික මතක තියාගන්න. එතකොට යත්තච දින්න මහප්පල මාහෝ චතුසු සුචීසෝ පුරිසෝ කේසෝ. හැබැයි අට්ඨච පුග්ගල ධම්ම දසාතේ දුන්නා මානිසංස ලැබෙන 4ක් ඉන්නවා. නමුත් චත්තමානවක මතක තියාගන්න ධර්මය අවබෝධ කරගැනීම වශයෙන් ඉන්නවා 8ක්. අට්ඨච පුග්ගල ධම්ම දසාතේ කවුද? සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත දෙකයි. සකෘදාගාමී මාර්ගස්ත පලස්ත 4යි. අනාගාමී මාර්ගස්ත පලස්ත 6යි. අරිහත් මාර්ගස්ත පලස්ත 8යි. ඔය තමයි අට්ඨච පුග්ගල ධම්ම දසාතේ. සංගමි මංසරණත්තම උපේමි. ඒ උතුම් මහා සංඝ රත්නයේ සරණ පීඨ කොටගෙන වන්දනා කරමි. බුදුහානේ තේරුම දැනගන්න පස්සේ වෙලාවක එන්නම් කිව්වා. පව් චත්තමානක බුදුහාඳුරු කිව්වේ නෑ. ඔයා පස්සේ වෙලාවක එන්නේ කොහෙද? අනාතර මගදී ඔයා මැරෙනවනේ. එහෙම කියන්න ගියේ නෑ. බුදුහානේ දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. මම රැ වෙන කලින් විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. අනේ වීණාවත් අතට අරගෙන බුදුහාඳුරන්ට බැඳලා ජටාවත් බැඳගෙන අර කිව්වගේ උතුරු සළුව එක උරේකන තිබ්බ දෙපැත්තට දාගෙන දැන් වීණාවත් වාදනය කර කර මේ දරුවා කීක යනවා යෝ අද තම්පවරෝ මනෝ ජේසු. අනේ ටික දුරක් යනකොට කැලෑ මැද්දේ හොරු කණ්ඩායමක් සර්ප විසපෝ පීතලයක් අරගෙන චත්තමානවකට විද්දා. වැදුනේ චත්තමානවගේ පපුවට. පින්නතුනේ කටින් සෙම දැම්ම චත්තමානවගේ. සර්පේ දෂ්ට කළාම කොහොමත් කටින් සෙම දානවා. ඒකෙන් තමයි හිතාගන්නේ සර්පේ දෂ්ට කළා කියලා. ඉතින් කොහොම හරි ඊතලයේ ඇතුළට පොල්ල තිබුණේ සර්ප විස. ඒකේ වැදුනේ පපුවට නිකන් වැදුන්නේ මැරුණේ. ඊතලෙත් අල්ලගෙන පපුවත් අල්ලගෙන යෝ අද තම්පව උමන්දේස බුදු ගුණ සිහි කර කර චත්තමානවක මරණයටපත් වෙලා ගිහිල්ලා ඉපදුනේ තුසිත දෙව්ලොව. සංසාරේ කරගත්තු කර්මයකට චත්තමානව කොහොම මැරුණට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ පින්නතුනි පිහිට වෙන්න වැඩම කළා. තෙරුවනේ ආරක්ෂාව රැකවරණේ පින්නතුනි හදාගත්තා. මහපා නැති වුණා තමයි. නමුත් මතක නැති වුණේ නිකන් නෙවෙයි. පින්නතුනි බුදු ගුණ සිහි කර කර දහම් ගුණ සිහි කර කර. ඔය එක ආයතනයක මහත්තයෙක් කියනවා අදුනේ මගේ ආයතනයේ සේවකයෝ 160ක් ඉන්නවා. දැන් පටන් ගෙන අවුරුදු 13ක්. ආදුනේ ඉස්කෝලේදී වගේ මගේ සේවකයෝ හැම කෙනාම ආයතනෙන් වැඩ ඇරලා එළියට බහින්න කර ඉස්කෝලේ වගේ. මේ ගාත්තුන කියලා තමයි කිව්වා එළියට බහින්න. ආයතනයක් මේ දක්වා අවුරුදු 13ක් දැන් ආයතනෙ ඉඳලා ගෙදරට යනකම් මගේ 160ක් ඉන්නවා කාටවත් කිසිම අනතුරක් මහපාරේදී නම් වෙලා නැහැ. අනිත් ඒ මන් දන්නේ හඳුන්නේ මගේ ආයතනලා ගෙදර යනකම් මේ අවුරුදු 13 කිසිම සේවකෙකුට මහපාරේදී සීරීමක්වත් හිංසාවක් පීඩාව. එයා මහත්ය කියන මොකුත් නෙවෙයි හඳුන්නේ චත්තමානව ඝාතකල තමයි මගේ සේවක ඔක්කොම එළියට බහින්නේ. ඒකම ඉස්කෝලේ විතරක් නෙවෙයි පින්නතුනේ මේ ඝාතුන භාවිත කිරීම වන්නේ තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් අදගෙන බෝසතාණන් වහන්සේ ත්‍රිසං ආත්ම භාව ලැබුවට වට්ටක පිරිත මත්ස්‍ය රාජ පිරිත එතන මෝර පිරිත ඔක්කොම මතක තියාගෙන ත්‍රිසං ආත්ම ඒ වුණාට තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් හදාගත්තා. ඔය ඇත්තන්ටත් ආරක්ෂාව රැකවරණීය පිණිස මේ චත්තමානව ගාථා හේතු වේවා. හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයේ රැස් කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය නිර්වාණගාමී මාර්ග ධර්මයට නිවන් දොරටුවක් බවට පත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. මේ සදහම් විකාශය ඔස්සේ විකාශනය කළ මේ අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කළේ මහරගම පතිරගොඩ පාරේ නම්බර 169 6B ලිපිනේ පදිංචි තුෂාරි පියදර්ශනී මහත්මිය අගෝස්තු මාසේ 3 වෙනිදා අද පුණ්‍යවන්ත ජන්මදිනය. අපි ආශිර්වාද කරන අපේ තුෂාරි පියදර්ශනී මහත්මනියට උතුම් බුද්ධාදී රත්නත්‍රේ අනන්ත ගුණ බලය ආශිර්වාදේ ලැබේවා. ද්‍රෝණයක් සරුවක්ක ධාතුන් තන්පත් කොට තුරුවංගලි මහසෑයේ අනන්ත ගුණ බලය ආශිර්වාදේ ලැබේවා. ඒ පිහිටෙන් තුෂාරි පියදර්ශනී මහත්මනියට තව තවත් හොඳට පින්කම් කරගන්නට කායික මානසික සුවතාවේ නිදුක් බව නිරෝගී බව දීර්ඝායු සම්පන්නියම ලැබේවා. පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි ආශිර්වාද. ඒ වගේම අගෝස්තු මාසේ 4 වෙනි දිනට 84 වන වියට පාදබන පයාදරණී මෑණියන් වහන්සේ එච්.කේ. අනුලාවතී මෞතුමියටත්
එවාගේම තුෂාරි මහත්මනියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ජයන්ත ගුරුසිංහ මහත්මයාගේ අගෝස්තු 19 වෙනිදා පුණ්‍යවන්ත ජන්මදිනය. එවාගේම අගෝස්තු 1 වෙනි දිනට ජන්මදිනයේදී තිබුණු සහෝදරයා වන චමින්ද වෙල්ලප්පුලි මහත්මයාටත් පින්කමට උදව් උපකාර කළ කොයි කාටත් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා. බුද්ධ ගයා සුද්ධ භූමියේ වැඩ සිට අප මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණායි බව සත්‍යයි. ඒ සත්‍යානුභා බලයෙන් අනුලාවතී මෑණියනොත් එවාගේ අපේ ජයන්ත ගුරුසිංහ මහත්මයා චමින්ද වෙලප්පුලි මහත්මයා සහෝදරය ඇතුළු කොට ඇති හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද. මේ පල්ලව සපත්පන්තේ දුණු කේ ජයසේන පියාණන්ට, වික්ටර් ගුරුසිංහ පියාණන්ට, මාගට් බොතේජු මෑණියන්ට, අශෝක වතුරේගම සහෝදරයාට, ඉන්දුනිල් කුමාර සහෝදරයා ඇතුළු අපේ තුෂාරි මහත්මනියට මේ පින්කම කරගන්නට මේ උදව් කළ උපකාර කළ මේ සෑම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ටත් ඔය ඇත්තන්ගේ සසරගත ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වෙත්වා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන ඒ ඇත්තෝ මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා. සාදු 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 කියලා පින් දෙමු. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුණි අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෙද්දම් සභා මණ්ඩපයේ සිට ඔබට එක්කාසු කළ උතුම් ධර්මානුශාසනාවයි එලෙසින් නිමාවට පත් කළේ. දේශනාව සුමුදුරුව මෙහෙවා වදාළ අපගේ කල්යාණ මිත්‍රවරයන් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී වන්දනීය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත්තු ස්වාමින් වහන්සේ. උන්වහන්සේට ධර්මාභෝධයම සැලසෙත්වා, ජීවිතාභෝධයම සැලසෙත්වා, හාත්පස රැකවරණයම සැලසෙත්වායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අද දවසේ දේශනාව වෙනුවෙන් විකාශන දායකත්වයන් ගැන කටයුතු කළේ මහරගම පතිරගොඩ පාරේ අංක 169 6 බී ලිපිනේ පදිංචි තුෂාරි ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ හැමදෙනාටම ධර්මාභෝධයම සැලසෙත්වායි ප්‍රාර්ථනා කරමින් අවසන් වශයෙන් දේශකයන් වහන්සේ විසින් පරිස්කාර පූජා කරමින් උතුම් දේශනාව මෙලෙසින් නිමාවට පත් කරන ඔබ හැමදෙනාටම ධර්මාභෝධයම සැලසෙත්වා. සම්මා සම්බුදු සරණයි.